වෙල්කම් ටු මයි YouTube channel. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මමත් ඒ කියන්නේ වැඩි හිටියෝ සාමාන්‍යයෙන් ඉස්සර ගම් කුකුල්ලු හදපු අය දන්නවනේ යාළුවා මොනවද කරේ කියලා. ඒ කියන්නේ දැන් අපේ ඔය සීයා එහෙම කියනවා අපි නම් මෙහෙමයි කරේ බෙහෙත් දුන්නේ නැහැ. ඔය අපි පාමසි වලින් ගෙනත් දෙන බෙහෙත් වර්ග දුන්නේ නැහැ. මෙහෙම ලෙඩ වුණාම මේ වගේ දේවල් කරා. ඔය වගේ දේවල් කියනවා. එතකොට මට හිතුණා දැන් වැස්සත් එක්ක කුකුල්ලුන්ට කිකිලිවන්ට බඩ යෑම වගේත් පොඩ්ඩක් තියෙනවා. ඒ වගේම තමයි කැල්සියම් දෙන්නත් ඕනේනේ. සිප්පි කටු ඒ වගේ දේවල් වලින් කැල්සියම් තියෙනවා. මට සිප්පි කටු ටිකක් මේ ළඟදී ගෙනත් දෙන්න බැරි වුණා මේ කුඩු කරලා. ඒ නිසා මං හිතුවා කැල්සියම් විදියට ඒගොල්ලන්ට බිත්තර කටුම දෙන්න. එතකොට බිත්තර කටු දෙද්දී අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි බිත්තර කටු කෑලි අහු වෙන විදියට දෙන්න එපා. එතකොට ඒගොල්ලන්ට කැල්සියම් මදි වගේ දැනුණොත් එයාලගෙන් බිත්තර කුඩු කරගෙන කන්න ඉඩ තියෙනවනේ. ඒ නිසා ඒක බිත්තර කටු විදියට නොතේරෙන්න මම සාමාන්‍යයෙන්ම බිත්තර කිහිපයක ඒ කියන්නේ ගම් බිත්තර, පාන් බිත්තර දෙකම අපි ගෙදර පාවිච්චියට ගන්න ඒවා කටු සෝදලානේ මුලින්ම ගන්න. එතකොට අර බිත්තරේ කහ මදේ ටික අරගෙන ඉවර වෙලා ආයේ නැවත සෝදලා ඉවර වෙලා මම ඒක වෙනම භාජනයක දාලා තිව්වා. ඊට පස්සේදී ඒ තියලා ඉවර වෙලා මේක හොඳට බ්ලෙන්ඩ් කරලා තමයි හුන්සල් ටිකක් ඒක පොඩි පැටවුන්ට දුන්නා. ඊට පස්සේ ලොකු අයටත් හුන්සල් ටිකක් එක්කම දුන්නා. එතකොට මම මේ වීඩියෝ එකේම දැන් වොයිස් කරද්දි චුට්ටක් පරක්කුයි මගේ වොයිස් එක. ඒ වුණාට වීඩියෝ එකේ යනවා. ඒ කියන්නේ අර හුන්සල් ටික දෙද්දි පොඩි පැටවුන්ට දෙද්දි මම අර බිත්තර කුඩු දැන් බිත්තර කටු කුඩු එක කවලම් කරාට ලුණු වතුර චුට්ටක් එහෙම දැම්මේ නැතුව දුන්නා. එතකොට ඒකෙදි යාලා ඒ ගොඩක් ඉතුරු කරලා තිබුණා. ඒ නිසා ලොකු අයට දෙද්දි මම ඒක හැදුවේ. දැන් මේ මෙයාලා කන්නේ මේ වීඩියෝ එකේ යාලට හැදුවේ ලුණු වතුරත් එක්ක මික්ස් කරලා බිත්තර කටු කුඩු හුන්සල් ඔය තුන මික්ස් කරලා තමයි දුන්නේ. කිහිප තැනක දුන්නා. බෑග් මේ බිමට දාලා දුන්නේ. කියන්නේ පොල් බෑග් වල දාලා උඩට දාලා දුන්නේ. එතකොට එයාලා එකතු වෙලා කනවා. කිහිප තැනක දුන්නා. එක තැනක දුන්නොත් අර රණ්ඩු වෙන නිසා. ඊට පස්සේදී එයාලට මේක දුන්නේ කැල්සියම් වැඩි වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේක මම සති දෙකකට සැරයක් වගේ කරනවා. කියන්නේ බිත්තර කටු එකතු වෙන්නත් ඕනනේ. සිප්පි කටු දෙන්න පුළුවන් නම් එහෙම කුටු කරලා දෙන්න කෑමත් එක කවලම් කරලා ඒකත් හොඳයි. ඒ වගේම තමයි එතකොට මෙයාලට ටිකක් අර බඩේ යෑම වගේ චුට්ටක් තිබුණා. මම මේක දැන් ගොඩාක් කලින් ඉඳන් කරලා තියෙනවා. වීඩියෝ එකක් දැම්මා. මේ තියෙන මම වතුරට සුදු ලුණු දාලා. සුදු ලුණු දාද්දී මම මේ වීඩියෝ එක නම් දැන් මම හිතන්නේ ගිහින් තියෙන සුදු ලුණු දාද්දී අපි ලොකු ප්‍රමාණයක් ඕනේ නැහැ. සුදු ලුණු බිගි කීපයක් අරගෙන ඒ ටික හොඳට තලන්න හරි බ්ලෙන්ඩ් කරන්න හරි පුළුවන් නම් තලලා ගන්න. මම දැන් බ්ලෙන්ඩ් කරාම කෑලි ටිකක් ඉතුරු වෙලා තිබුණා. ඊට පස්සේ ඒක අර තැම්බෙනවා වගේ වෙනවනේ නිකම්ම අර සාමාන්‍ය වතුර දාන්න නැතුව උණු වතුර දාන්න. උණු වතුරදී තැම්බෙනවනේ. එතකොට ඒ තැම්බුණාට පස්සේදී අරගෙන ගිහලා එයාලට වතුර දෙන එක පිරිසිදු කරලා වතුර දාලා ඒකට ওই සුදු ලුණු වතුර ටිකක් දාන්න. ඊට පස්සේ මේ විදිහට යාලා බොනවා. ඒක බඩේ යෑමට පොඩි පොඩි ඔය ඇඟේ තියෙන රෝග වලට දැන් අපි වුණත් සාමාන්‍යයෙන් බඩේ කැක්කුම් හැදුනට පස්සේදී කියනවනේ සුදු ලුණු දාලා කෑම කනවා, ඉඟුරු දාලා කෑම කනවා, ඒ වගේ දේවල් කරනවා. ඉතින් මමත් ඒ වගේ දේවල් කුකුල්ලුන්ටත් කරනවා සාමාන්‍යයෙන්. ඉතින් මිනිස්සුන්ට වගේම ඇතිනේ යාලටත් ලෙඩ රෝග හැදෙද්දි. එතකොට ඒ වගේම තමයි දැන් ඔය මම කලින් නෙක් කිලියෙක් පෙන්නුවා. දැන් මෙයාලට උදේත් මම කුකුල් කෑම දුන්නා. දැන් ආයෙම මේ වගේ අර ඒගොල්ලෝගේ බඩ දැක්කට පස්සේ තමයි කියන්නේ කෑම මම කියලා බලලා ඉවරලා තමයි තීරණය කරන්නේ අනිත් අයටත් හොඳට කෑම ටික ගිහින් නේද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසත් ගෙවුනේ. thank you මගේ වීඩියෝස් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම.